හයි කොහොමද ඔයාලට අද මම පොඩි වීඩියෝ එකක් කරන්නේ IRCC එකෙන් current processing time update කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ අදාළ application එකේ processing time එක මොකක්ද කියලා බලාගන්න කොහොමද කියලා තමයි අද මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ. මම ඉක්මනට වැඩි කතාවක් නැතුව ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද ඒක බලන්න කියලා. IRCC processing time කියලා Google එකේ type කරන්න. ඊට පස්සේ උඩින්ම එන එක click කරන්න. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා check our current processing time කියලා. ඊට පස්සේ ඔයාලා selection එක දෙන්න. apply කරන්නේ study visa නම් work visa නම් පළවෙනි එක click කරන්න. ඊට පස්සේ ඔයාලා අහනවා ඔයාලා apply කරන්නේ outside Canada ද inside Canada ද කියලාද. ඔයාලා apply කරන්නේ ලංකාවේ ඉඳන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ select කරන්න study permit from outside Canada. ඊට පස්සේ ඔයාලා select කරන්න ඕනේ where are you apply from. ශ්‍රී ලංකා කියලා select කරන්න. පල්ලෙහා තියෙනවා. get processing time 7 weeks සති 7ක් යනවා. මට මේ වීඩියෝ එකේ ඔයගලන්ට මූලිකවම පෙන්වන්න ඕන උනේ refugees වලට HNC වලට ඒගොල්ලෝ පුදුම විදියට processing time එක කියන්නේ දික් කරලා තියෙනවා. ලොකු කාලයක් දීලා තියෙනවා. මට ඒක තමයි ඔයගලන්ට ගොඩාක්ම පෙන්වන්න ඕනේ. හේතුව දැන් ගොඩාක් study visa work visa ඇවිල්ලා කැනඩාවට ඇවිල්ලා ගොඩාක් අය කරන්නේ මොකද දැන් PR පාත්තේ ගොඩාක් strict කළානේ. PR ගන්න බැරි තරමට අමාරු කරලා තියෙන්නේ. ඉතින් මිනිස්සු easy option එකකට යනවා refugees වලට. ඒ හින්දා දැන් ගොඩක් refugee cases වැඩි වෙලා තියෙනවා කියලා තමයි රජයෙන් කියන්නේ. IRCC එකෙන් කියන්නේ. ඉතින් දැන් එයාලට ඕනේ මේ refugee application එයාලට එන ප්‍රමාණය ගොඩක්ම අවම කියන්නේ limit කරන්න. ඒ හින්දා තමයි එයාලා මේ තරමට ලොකු processing time එකක් දීලා තියෙන්නේ. මුලින්ම අපි මෙතන select කරලා බලමු refugee කියලා. ඊට පස්සේ මෙතනදී අපි select කරමු protected person and convention refugee. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන select කරන්න in Quebec ද outside Quebec ද කියලා. මම මෙතන outside කියලා දෙනවා. have you already applied එකට ඔයගොල්ලෝ no කියලා දාන්න. get processing time about 99 months. ඒ කියන්නේ අවුරුදු 8යි ගාණක් වෙනවා. ඒ කියන්නේ ලොකු කාලයක් නේ. අවුරුදු 8ක් කියන්නේ almost නිකන් අවුරුදු 10ක් වගේ ලොකු කාලයක් නේ. ඉතින් එයාලා මේ තරම් ලොකු processing time එකක් දීලා තියෙන්නේ මට දැනෙන විදියට. දැන් හිතන්නකෝ application එකකට අපිට කියනවා දැන් අපිට agent කියනවා ඔයාට මෙන්න මේ අවුරුදු 8ක් 10ක් යනවා මේ application එක process කරන්න. එතකොට අපේ ඇස් උඩ යනවනේ ඇත්ත. සිංහලෙන්ම කිව්වොත් මොකද හිතන්නකෝ application එකට මේ තරම් ලොකු කාලයක් අපි ඉන්නවා කියන එකත් කොයිතරම් දෙයක්ද. ඒක ගොඩක් අමාරු වැඩක් නේ. එතකොට දැන් මේ ඇප්ලිකේෂන් එකේ processing time එක හපු ගමම මිනිස්සු ඕක කරන එක නතර කරනවානේ. ගොඩක් වෙලාට ඕකනේ වෙන්නේ. මට හිතෙන්නේ මේ වගේ ලොකු කාලයක් ඒගොල්ලෝ දීලා තියෙන්නේ අන්න ඒ හේතුව හින්දා. ඊට පස්සේ අපි බලමු මෙතනින් අපි select කරමු humanitarian and compassionate cases HNC කියලා අපි select කරමු. ඊට පස්සේ මෙතනින් අපි දාමු outside Quebec no කියලා දෙමු processing time. එතන ඒගොල්ලෝ දාලා තියෙනවා more than 10 years. ඒ කියන්නේ ඒගොල්ලෝ හරියටම කියන්නේ අවුරුදු 10ක්ද කියලා. අවුරුදු 10ට වඩා වැඩි වෙන්න පුළුවන් කියලා තමයි දාලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කියන්නේ මෙතන අවුරුදු 10ක් කියලා තිබ්බත් ඒගොල්ලන්ට සමහරලාට මේක ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්. අවුරුදු 10ට වඩා අඩු වෙන්නත් පුළුවන්. අවුරුදු 10ට වඩා වැඩි වෙන්නත් පුළුවන් කියලා. හැබැයි ගොඩක් කේස් වලදී 90% ගාණක්ම කවදාවත් මේක අඩු නම් වෙන්නේ නැහැ, වැඩි වෙනවා මිසක්. ඒ හින්දා මට කියන්න ඕනේ ඔයගොල්ලෝ processing time පිළිබඳව ලොකු දැනුමක් ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ. හැම වෙලේම අප්ඩේට් වෙන්න. හැම වෙලේම IRCC වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න කොච්චර කාලයක් යනවද. මොකද මේ මෑත කාලෙකදී මොකද දැන් ඕනටත් වඩා එයාලට ඇප්ලිකේෂන් ලැබිලා තියෙන හින්දා ඒගොල්ලන්ට ලොකු බෑක්ලොග් එකක් තියෙනවා කියලා තමයි කියන්නේ. දැන් අවුරුදු ගාණක් ඉඳන් මම දන්න කාලේ ඉඳන් ඒගොල්ලන්ට පුදුම බෑක්ලොග් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැම වෙලේම හරියට අප්ඩේට් වෙන්න නිතරම IRCC වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. මොකද ඒගොල්ලෝ ඩේලි මොනවාම හරි වෙනසක් තියෙද්දි හැම රූල් එකක්ම මොනවා වෙනස් වුණත් ඒගොල්ලෝ මේ වෙබ්සයිට් එකේ අප්ඩේට් කරනවා. හැම වෙලේම ඉමිග්‍රේෂන් සම්බන්ධව ලොකු අප්ඩේට් එකක් ඕගොල්ලන්ට තියෙන්න ඕනේ මේ වගේ රටකට මූව් වෙද්දි සහ ඕගොල්ලෝ ඕල්රෙඩි මේ රට ඇතුලේ ඉන්නවා නම් ඒව ගැන හරියට සැලකිලිමත් වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් මම ඒ පෙන්නපු steps follow කරලා current processing time check කරන්න. ඉතින් ඔයාලා කැනඩාවට එන්න හීනම වගේ ඉන්න කෙනෙක් නම් සහ ඔයගොල්ලෝ already කැනඩාවේ නම් ඉන්නේ හැම වෙලේම immigration සම්බන්ධව update වෙන්න. හැම වෙලේම සතියට එකපාරක් විතර අඩුම තරමේ check කරන්න IRCC website එකේ මොනවද අලුතෙන් මොන හරි දෙයක් වෙනස් වෙලා තියෙනවද? අලුතෙන් rule එකක් update කරලා තියෙනවද? හැම වෙලේම IRCC website එක නිතර බලන්න. මොකද ඒක daily මොනවාම හරි දෙයක් update වෙනවමයි. ඉතින් මට ඕක තමයි අද ඔයගලන්ට කියන්න
කියන්න ඕනේ. විශේෂයෙන් මට කියන්න ඕනේ ඔගොල්ලෝ ලංකාවේ නම් ඉන්නේ ඔගොල්ලෝ ස්ටුඩන්ට් වීසා හරි මොනෝම හරි වීසා එකක් දාලා කැනඩාවට එන්න බලාපොරොත්තු වෙනවා නම් ගොඩක් හැම දෙයක්ම දැන් ඔගොල්ලෝ හොයලා බලන්න. මම මෙහෙම කියන හේතුව තමයි මොකද මට බොරු කියන්න බෑ. ඔගොල්ලෝ මට කොච්චර බැන්නත් මොකද මම කලින් වීඩියෝ එකක් කරා PR පාත්තේ දැන් ගන්න අමාරුයි කියලා. එහෙම වීඩියෝ එකක් කරා මම. ඒකට මට ගොඩක් අය ඒක විශේෂම කැනඩාවේ ඔල්රෙඩි ඉන්න අය ඒක පිළිගත්ත ඇත්ත මේ නංගි කියන්නේ ඇත්ත ඔය වගේ දේවල් මට දාලා තිබ්බ කමෙන්ට්ස්. ඊට සමහර පිරිසක් හිටියා බැලලා කමෙන්ට් දාලා තිබ්බා අයියෝ ඔය වගේ නෙගටිව් දේවල් කියන්නේ අයියෝ මිනිස්සුන් ඔය වගේ ඩිස්කරේජ් කරන්නේ එහෙම කියලා. ඩිස්කරේජ් කරනවා නෙමෙයි. ඒකට කියන්නේ ඇත්ත කතා කරනවා කියලා. මොකද මම ඊයේ TikTok එකේ වීඩියෝ එකක් දැක්කා මෙහි ඉන්න කෙනෙක් මට ආගේ නම් මතක නැහැ. මිනිසුන්ව මේ ඩිස්කරේජ් කරන්න එපා එන එකට එන්න දියල්ලා කියලා කැප්ෂන් එකක් එක්ක ඔහම වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒක මෙහෙමයි. ඔගොල්ලෝ එන්න මොකද මම ඔහම වීඩියෝ එකක් දැම්මා කියලා මිනිස්සු එන එක නතර කරන්නේ නැහනේ. ඒත් අපි මොකක් හරි දැන් අපි මෙහි ඉන්න කෙනෙක් විදිහට මම හිතන්නේ ඕනම කෙනෙක් ඔගොල්ලෝ කැනඩාවේ නම් ඉන්නේ ඔගොල්ලෝ මිනිසුන්ට ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්න ඕනේ. ඇත්ත ඇති සැටියෙන් කියන්න. ඇත්ත සිටුේෂන් එක මොකද්ද? නිකම් මිනිස්සෙක් ඇහුවාම මේ දැන් මගෙන් ඇහුවොතින් අක්කේ මම දැන් කැනඩා මේ දානවා කියලා දැන් මට අද කෙනෙක් කතා කරලා කිව්වොතින් මම අවංකවම කියන්නේ නංගි. මේක තමයි සෙනාරියෝ එක. මේක තමයි දැන් සිටුේෂන් එක. මම ඔයාට කියන්නේ දැන්ම දාන්න එපා. ටිකක් ඉන්න. මොකද දැන් මෙහි සිටුේෂන් එක ගොඩාක් ස්ට්‍රික්ට්. හරිම නීති හැම පැත්තකින්ම PR එක දෙන්නෙම නැති තරම්. PR එක ගන්න ගොඩක් අමාරුයි. දැන් මෙහි අවුරුදු 2-3 ඉන්න මිනිස්සු ඉන්නවා PR එක ගන්න විදියක් නැතුව බලාගෙන. ඉතින් අලුතෙන් එන අයට මට හිතා ගන්න බෑ මොනවද කොහොම කරගනීද කියලා. ඒ හින්දා මට කියන්න බෑ මිනිස්සුන්ට මේ බොරු බැන්න ඔහොම නෙමෙයි කමෙන්ට්ස් 100ක් දාලා මට බැන්නත් මට ඇත්තරම කියන්න බෑ මේ බොරු දෙයක් මට මවාපාලා පෙන්වන්න බෑ. ඒ හින්දා මම කියන්නේ ඔයගොල්ලෝ එන්න කලින් හරියට හැමදේම හොයලා බලන්න. මොකද ජොබ්ස් පවා දැන් ජොබ් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ජොබ් හොයාගන්න හරි අමාරුයි මිනිස්සුන්ට. ගොඩක් ඉන්නවා යාළුවෝ එහෙම ඇවිල්ලා ජොබ්ස් නැතුව හොයලා ජොබ් හොයලා දෙන්න කියනවා. සමහර මිනිස්සු ඉන්නවා අවුරුද්දක් වෙලේ ඉඳන් ජොබ්ස් හොයන. එහෙම නැති මිනිස්සු ඉන්නවා. ඉතින් ඕක තමයි සිටුේෂන් එක. මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලන්න. ඉතින් මට කියන්න ඕනුනේ ඔයගොල්ලෝ අලුතෙන්ම මෙහෙට එන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් හැම පැත්තක්ම හැම දෙයක්ම අකොමඩේෂන් එක හොයාගන්න එකේ ඉඳන්ම බලන්න. මොකද මෙහි හවුසින් ප්‍රශ්න තියෙනවා. දැන් මිනිස්සුන්ට ඉන්න තැනක් හොයාගන්න බැරි ප්‍රශ්න තියෙනවා. ජොබ්ස් නැති ප්‍රශ්න තියෙනවා. ජොබ් මාකට් එක ඩවුන් වෙලා සහ විශේෂයෙන්ම PR පාත් එකනේ අපේ මේන් ටාගට් එක වෙන්න ඕනේ. අපි මේ වගේ රටකට එන්නේ PR එක ගන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්ත කතාව. ඒකනේ අපේ ඇත්තම මොටිව් එක. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට PR එක ගන්න පුළුවන්ද? මොනවද රූල්ස් වෙනස් වෙලා තියෙන්නේ? මොන වගේ වෙනස්කම්ද ඇති වෙලා තියෙන්නේ? හැම දෙයක්ම බලලා කරලා ඇප්ලයි කරන්න තමයි කියලා තමයි මම කියන්නේ. කවුරුවක්වත්ම වැරදිට හිතන්න එපා. ඩිස්කරේජ් කරනවා නෙමෙයි. මම කියන්නේ ඔයගොල්ලෝ සෙල්ෆ් රිසර්ච් එකක් කරන්න. කවුරුත් කියන පළියට දැන් ඔයගොල්ලෝ මම ඒ ගොඩට මාත් ඇති. මං කිව්ව පළියටම මේ එහෙම කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ බලන්න මම කියන්නේ ඇත්තද එහෙම කියලා හොයලා බලලා දාන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඔව් මට අද ප්‍රොසෙසින් ටයිම් ගැන තමයි විශේෂයෙන්ම කතා කරන්න ඕනුනේ. ඉතින් ඔයගලන්ට මොනවාම හරි ක්වෙස්චන් එකක් තියෙනවා නම් මොනවා හරි කන්සර්න් එකක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මට මැසේජ් එකක් දාන්න. Oh, thank you so much.